ගෝධ ජාතකය බෝසත් තලගොයාගේ කතාව. කතාව අහන්න කලින් අපි සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. දැන් යමු කතාවට. අනුන් රවටා ගසා කන අය ලෝකයේ හැමදාමත් ඉන්නවා. ඒ අයට කියන්නේ කුහකයන් කියලයි. එසේ කුහකව සිටිමින් බොරු හිතවත්කම් පෙන්වමින් බොරු නැතියන් බව පෙන්වමින් සමාජයේ ගසා කන අයගෙන් අද ලෝකේ නම් පිරී ඉතිරී ගිහින් තියෙනවා. එදා අවංක අය ගොඩක් හිටියා. රහතන් වහන්සේලා වැඩ සිටි එදා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අතරට වැඩි කුහක භික්ෂුවක් පවා වාසය කොට තියෙනවා. මේ කියන්නේ ඒ බඳු කතාවක්. ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කොට වදාළේ සෑවත් නුවර ජේතවනේ. දවසක් භික්ෂුන් වහන්සේලා එක් භික්ෂුවක් අකමැතිව සිටියදීම භාග්‍යවතුන් වහන්සේ වෙත කැඳවාගෙන ආවා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මේ භික්ෂුව කුහකයි මොහුගේ ජනයා බොරුවෙන් රවටාගෙන සිව්පස ලබනවා. මහණෙනි, මේ පුද්ගලයා කුහක ප්‍රතිපදාවෙන් ජීවත් වුණේ මේ ආත්මෙ විතර නෙවෙයි. මීට කලින් ආත්මිකත් බොරුවෙන්ම ජීවත් වුණේ කියා මේ අතීත කතාව ගෙනහැර දක්වා වදාලා. මහණෙනි, ගොඩක් ඉස්සර කාලෙක වර්ණත්පුරේ බ්‍රහ්මදත්ත නම් රජුර කෙනෙක් රාජ්‍ය විචාරණය සිටියා. ওই කාලේ මහා බෝධිසත්වයෝ තලකොයි ආත්මික ඉපදිලා වනාන්තරේ වාසය කළා. කලක් යද්දී ඔය වනාන්තරයට තාපසෙක් ඇවිත් කුටියක් හදාගෙන වාසය කළා. බෝසත් තලගොයාගේ කුටිය තිබුණේ වැඩි ඈතක නෙවෙයි. බෝසත් තලගොයා ගොදුරු සොයා යද්දී කුටියේ සිටින තාපසයාව දකින්න ලැබුණා. අනේ මේ වනාන්තරයේ තපස් අකින්ට සිල්වත් තාපසයෙක් ඇවිදින් නොවේ, බොහෝම අගෙයි කියා මේ තලගොයා දිනපතා ගිහින් තාපසයාට වන්දනා කොටයි තමන්ගේ වාසස්ථානයට යන්නේ. දවසක් මේ තාපසයා තමන්ගේ දායක නිවසක දානයකට ගියා. ඔහුට ලැබුණු දානයේ තිබුණ මසක් අනුභව කරද්දී මොහුගේ රස නහර පිනා ගියා. මහත් ගිජුකමින් ආහාර අනුභව කරමින් මෙහෙම ඇහුවා. හැබැයිට අද දානි හරි අපූරුයි නොවැ. බොලා හැදූ මේ මාංශ මොනවැයි හරි අගේ ඇති මසක්. අනේ තාපසීන් වහන්ස, අපට තලගොයි මසක් ලැබුණා. ඒ තමයි අපේ මායිය ඔය උයා පියා හදලා ගත්තේ. එතකොටම නිශ්ශබ්දව බත් අනුභව කරමින් සිටි කෝට ජටිලයා කල්පනාක වැටුණා. ෂා හරි අගේ ඇති මස් ටික. ඔව් මයකුටියේ ගාවටත් එනවා නොවැ අපූරුවට මස් වැඩිගේ තලගොයි නාම්බෙක්. ඒකව මරා ගත්තොත් නම් ඇති පදමට මස් ලබා ගත හැකි. හරි අදම ගොහින් වැඩේ කරන්න ඕනෑ කියලා එදා කූට තවසා කඩපිලට ගොසින් ගීතෙල් මිරිස් 3-5 ලුණු ගොරක ආදිය මල්ලකට දමාගෙන වනාන්තරයට ආවා. තලගොයි රාජයා එන වෙලාව බලා තම තාපස වස්ත්‍රය පොරවාගෙන අතට හොඳ හයිය මුගුරකුත් අරගෙන එයත් තව් සිවුරෙන් වසාගෙන මග බලා වාඩි වී උන්නා. තලගොයාත් ඈතදීම තාපසයාගේ ඉරියව්වල වෙනසක් දැක්කා. අද නම් මේ තාපසයාගේ ඉරියව් අමුතුයි. මා දිහාත් හොරාට වගේ ඇස් කොනින් බලා ඉන්නවා. අපේ වර්ගයේ එකෙකුගේ මස් කාලා තියෙන හැඩයි. ඔව් කෝකටත් මම මේක ගැන පරීක්ෂා කරලා බලන්න ඕනේ කියා තලගොයා තාපසයාට ලං වෙන විටම තාපසයාගේ සිරුර වැදී හමන සුළඟින් තලගොයි මස් ගඳ තලගොයාට දැනුණා. ඕ මේක දුසිල් තාපසෙක්. තලගොයි මස් කාලා රස වැටලා මාව මරන්ටයි මුන්ද කුරුමාන මල්ලන්නේ කියා තවුසා ළඟට ආවේ නෑ. ඈතින් ගියා. තලගොයා ළඟට නොයන බව දැනගත් තවුසා මුගුර දිගහැර තලගොයාට වේගෙන් පහරක් ගැසුවා. නමුත් ඒ මුගුර තලගොයාට නොවැදී උගේ වලිගේ කොනක විතරක් වැදුනා. පල තලගොයා මා විරුද්ධයි තොට කියා දුවගෙන යන තලගොයාට තාපසයා බැන වැදුනා. තලගොයා දුවගොස් තුඹසට රිංගුවා. වෙනත් සිදුරකින් හිස එළියට දමා අනේ කෝට ජටිලයෝ, තෝ මට විරුද්ධ වුණාට තොට සතර අපායේ නම් කිසි විරුද්ධත්වයක් නැහැ කියා තවුසාට ඇහෙන්ට මෙහෙම කිව්වා. අයියෝ මං ආවේ නුඹ වෙත. යහපත් වූ ශ්‍රමණේකු කියා සිතලයි. මහත් අක්කඩියෙක් වෙත නොව වැරදි මං ඇවිදින්න උන්නේ. අශ්‍රමණේක් කරයි නම් යම් දෙයක් එලෙසින් මොහු මුකුරින් ගැසුවේ මාහට. එම්බල අනුවන තවුසෝ තොපගේ ඔය ජටාවෙන් හෝ අඳුන් දිවි සමින් හෝ තවුස් වෙසින් ඇති ඵලය කුමක්දෝ කෙලෙසුන් පිරී ඇත තොපගේ සිතේ බාහිරින් පමණක් හැඩට පෙනී ඉන්නේ. මෙසේ තලගොයා කීවිට හොර තවුසා ආයමත් වැරදුණු කුරුමානම ලංකර ගන්නට සිතා මේ ගාතාව කිව්වා. අනේ ඕවා ගණන් ගන්ට එපා ගොයෝ. මෙහෙට එන්ටකෝ. මෙහි නැවතී ඇල් හාලේ බත් කාපන්. තෙලුයි ලුණුයි වෑංජනයි. දුරු මිරිසුයි ඕනෑ තරම් මටත් තියෙනවානේ. තාප
තාපසයාගේ කුහකකම තවත් හොඳට තේරුම්ගත් තලගොයා මෙහෙම කීවා. එම්බල කපටි තවුසෝ තව දුරටත් තෝ මේ වනේ ඉන්ට සිටුවත් බලාගෙනයි. මං ගමට ගොහින් මිනිසුන්ට කියනවා මේ ඉන්නේ තවුසෙක් නොවේය හොරෙක් කියලා. තෝ කරදරේ වැටේවි. ඊට කලින් මෙතනින් වහා පළ. කියා තර්ජනය කළා. බියටපත් වූ තවුසා ඒ කුටිය අතහැර දමා එදාම පලා ගියා. මහණෙනි, එදා කුහක ජටිලයා වෙලා සිටියේ මේ කුහක ජීවිකාවෙන් කලකන භික්ෂුවයි. තලගොයි රාජයා වෙලා සිටියේ මමයි. කියා භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකයේ නිමවා වදාලා.